සිහිනගෙන්න කුමාරියේ කතාවට ආදරෙන් පිළිගන්නවා. ටානියා ඉදිරියට දුක් වෙන හේතුව රෝස විසින් ටානියා දැනුවත් කරන දෙය, ඒ වගේම සත්සන්න ජගට්ටි කියන දෙය, මේ වගේ දේවල් ටිකක් අපි අද වීඩියෝ එක තුලින් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් ඉල්ලීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන. මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙනවා කියන කාරණාව ගැන මම අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙමෙයි උනන්දුවකුත් තියනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයත් එක්කම කතා කිරීමට කටයුතු සූදානම් කරගෙන ඉන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන අපිට මෙතනදී විශ්වාසයෙන්ම කතා කිරීමට chance එකක් උදා කරගෙන තියෙනවා කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක එකතු වෙලා කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොම වුණත් සත්සරණේ ඇත්තටම ජගත් එක්ක ගොඩාක් කිට්ටු වෙලා ඉන්නවා කියන දේ සත්සන්නටත් තේරෙනවා. ඉතින් සත්සරණේ මල් අරන් ගියාට පස්සේ මේ සුවඳට ජගත් ගොඩාක් කැමතියි කියන එකක් කියනවා. ඒ වගේම තමයි සත්සරණ තීරණය කරනවා තමන්ගේ හිතට ඇවිත් තියෙන තමන්ගේ හදවතට දැනලා තියෙන කාරණා ටිකක් මෙතනදී කතා කරන්නට අවශ්‍යයි කියන කතාව ගැන අපිට හොඳින්ම කතා කරන්නට පුළුවන්කමකුත් ලැබෙනවා කියන කාරණාව තමයි මම මේ වෙලාවේදී ඔයව දැනුවත් කරන්නට කටයුතු සිද්ධ කරන්නේ. කොහොම වුණත් රෝස දකිනවා ජගත් ඒ වගේම සත්සන්නේ මේ විදිහට ලං වෙලා කතා කර ඉන්න එක. ඉතින් ඒ නිසා රෝස ඉදිරියට ටක් ගාලා ගිහිල්ලා ඉක්මනින්ම දැනුම් දෙන්න පුළුවන් ටානියාට මේ දේ ගැන. ඉතින් ඊට පස්සේ ටානියා මෙතෙන්ට කඩාපහත් වෙලා මේ දෙන්නත් එක්ක ලොකු රණ්ඩුවක් ඇති කරගන්න පුළුවන් කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපිට කතා කරන්නට පුළුවන්කමකුත් ඇති කරගෙන තියෙන්නේ කියන කතාව ගැන. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්කම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. තව දෙයක් ඔයාලට කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ තමයි සත්සරණේ මේ වෙලාවේදී ජගත්ට මේ තරම් කිට්ටු වෙලා ඉන්නේ දරුවන්ගේ වගකීමත් දරන්නේ නැතුවයි කියලා තමයි චෝදනා කරමින් චාල්ස් සාමුට පවා මේ දේ පෙන්වන්නේ.